Google Plus කියන්නේ අපේ Gmail ගිණුම හා සම්බන්ධ වී ඇති තවත් එක් ඉතා විශේෂාංග වූ කරුණක්. ඒ අනුව අපි දැන් බලමු Google Plus නම් වූ සමාජ වෙබ් අඩවියට පිවිසෙන්නේ කොහොමද කියලා. ඔබ කළ යුත්තේ ඔබගේ Gmail ගිණුමට ලොග් වූ පසු එහි ඇති ඔබගේ නමට ඉදිරියෙන් ධන ලකුණ ඇති බටන් එක ක්ලික් කිරීමයි. එවිට ඔබට මෙවන් වූ ඔබගේ ප්‍රොෆයිල් එක දිස්වනවා ඇති. ඔබට මෙහි කළ හැකි විශේෂ කර්තව්‍යයන් කිහිපයක් තියෙනවා. ඒ අතර ඔබගේ ප්‍රධාන ප්‍රොෆයිලය, ඊට අමතරව තවත් දේවල් සොයා යාම, මීට කලින් අපි සඳහන් කළ පරිදි ඇති දින දර්ශනයට ඇතුළත් කළ ඇති වැඩසටහන්, ඔබ මේ සඳහා ඇතුළත් කරන පින්තූර, ඔබට මෙහි දැකිය හැකි පුද්ගල පිරිස්ගේ කණ්ඩායම්, මෙන්ම ඔබට පුළුවන් අනෙක් පුද්ගලයන්, ඔබ දන්නා පුද්ගලයන් මෙහිදී සර්ච් කර හඳුනා ගන්න. අපි දැන් බලමු කොහොමද මුලින්ම මෙහි ඔබට ඔබගේ ප්‍රොෆයිල් එක තුළට ඔබගේ යහළුවන් ඇඩ් කරගන්නේ කියලා. ඉතාමත් පහසුයි. මෙහි තිබෙන ක්‍රමය වන්නේ සර්කල්ස් යන ක්‍රමයයි. ඒ අනුව ඔබට පුළුවන් මෙම ඔබගේ යහළුවන් මෙතන සිටී නම් එම යහළුවන් ඇඩ් කර ගැනීමට. ඊට අමතරව ඔබට පෙන්වන්නේ නැති යම් යහළුවෙක් සිටී නම් ඔබට පුළුවන් මෙහි සර්ච් ලේබල් එකට ගිහිල්ලා එම පුද්ගලයාව සර්ච් කරන්න. එවිට ඔබට පෙන්වන එම පුද්ගලයා මෙතන සිටී නම් එම පුද්ගලයාව ක්ලික් කර පසු එම පුද්ගලයාගේ ප්‍රොෆයිල් එක ඔබට දිස්වෙනවා. එම ප්‍රොෆයිලෙන් add to circles ගොත් friends නම් වූ circle එකට add කිරීමෙන් ඔබට පුළුවන් ඉතා පහසුවෙන් එම පුද්ගලයාව ඔබගේ ප්‍රොෆයිල් එක තුළට ඇතුළත් කරගන්න. එමෙන්ම ඔබට අවශ්‍ය පින්තූරයක් අප්ලෝඩ් කිරීමට නම් add photos යන බටන් එක ක්ලික් කර මේ තුළට ගිය පසු එහි ඇතුළත ඇති ඡායාරූපයක් ඔබට පුළුවන් ඉතාමත් පහසුවෙන් ඔබගේ ප්‍රොෆයිල් එකට ඇඩ් කරගන්න. වීඩියෝ එකක් වුණත් එලෙසම ඔබට ඉතාමත් පහසුවෙන් පුළුවන් මේ සඳහා ඇතුළත් කරගන්න. අපි දැන් බලමු ඔබගේ ප්‍රොෆයිල් එක දිස්වන්නේ කෙසේද කියා. මෙන්න මේ ආකාරයෙන් තමයි ඔබට ඔබගේ ප්‍රොෆයිල් එක දිස්වන්නේ. එම ප්‍රොෆයිල් එක තුළ ඔබට පුළුවන් ඔබගේ පින්තූරයක් ඇතුළත් කිරීමත්, එමෙන්ම ඔබට ෂෙයා කිරීමට සිතන වූ යම් කිසි දෙයක් ඇතනම් ඒ ෂෙයා කිරීමත් ඉතාමත් පහසුවෙන් මෙහිදී සිදු කරන්න පුළුවන්. එමෙන්ම මෙවන් වූ කමියුනිටිස් නම් වූ ටැබ් එකට ගිය පසු ඔබට පෙනෙනවා එක එක අවශ්‍යතා මත තැන් වූ පුද්ගල පිරිස් සාදාගත් ගෲප්ස් ඇති බව. එම ගෲප් එකක් තුළට ගොස් ඔබට එහිට සමාජිකයෙකු වීමට අවශ්‍ය නම් ඔබට කළ යුත්තේ join community නම් වූ බටන් එක ක්ලික් කිරීමයි. එවිට ඉතාමත් පහසුවෙන් ඔබට පුළුවන් එම කමියුනිටි එකට ඇතුළත් වන්න. ඒ ආකාරයෙන් ඔබට ඉතාමත් පහසුවෙන් පුළුවන් ඔබගේ Google Plus සමාජ වෙබ් අඩවි තුළ ඔබගේ ප්‍රොෆයිල් එක හසුරුවා ගන්න. බොහොම ස්තුතියි.